ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ channel එකට ඔන්න ඉතින් මම අදත් ලස්සන මේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා ඔයාලව හම්බෙන්න. ඉතින් මම ඇඳුම් ගොඩාක් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලා කැමති ඇඳුමක් මෙතන තියෙනවා නම් අනිවාර්යෙන්ම මට ඔන්ලයින් ඕඩර් එකක් දාන්න. ඉතින් අපි බලමු දැන් මේ ලස්සන ඇඳුම් මොනවද කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නනවා මේ පුල් කිට් තමයි මම මේ පාර ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන කලිසමට ඒකට මැච් වෙන හැට් තමයි මේක. ඉතින් මම ඔයාලට මේකේ අවසාන ලුක් එක පෙන්වන්න මම ඇඳලා මම ෆොටෝස් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ මම ගෙනල්ලා තියෙන ඇඳුම් සාමාන්‍යයෙන් මගේ වයස වගේ. ඒ කියන්නේ මේ මගේ ඇඟ වගේ තියෙන අයට තමයි මම ගොඩාක් දුරට රෙදි ගේන්නේ. මේ බලන්න මේ බ්ලවුස් එක හරියම ලස්සනයි. ඉතින් මේවා ඉතින් මගෙන් විතරයි ගන්න පුළුවන්. ඒකින්ද මම කිසිම අසාධාරණකමක් කරන්නේ නැහැ. සාධාරණ මිල ගණන් වලට හොඳ ක්වොලිටි ඇඳුම් තමයි මම කරන්නේ. මොකද මං අඳින ඇඳුම් තමයි මම ඔයාලට පෙන්නන්නේ. මෙන්න තියෙනවා ලස්සන ගවුම් එකක්. මේකත් මට ඇති. මේකත් මම ඇඳලා ෆොටෝස් දානවා. මිල ගණනුත් මම පල්ලෙහාන් දානවා. ඔයාලට පුළුවන් මිල ගණනුත් දැනගන්න. මේ ගවුම මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයාලා කැමති නම් ඉතින් ඕඩර් එකක් දාන්න පුළුවන්. මේක පටියක් තියෙනවා ගැට ගහ ගන්න. මෙන්න බ්ලවුස් එක තියෙන්නේ. මේ මම අඳන් ඉන්නේ මේ බ්ලවුස් එක තියෙනවා මං ගාව. මහත පේන්නෙත් නෑ මේකට නම්. ඉතින් ඔයාලට මම තව ලස්සන මේ තියෙන්නේ මේක තනි සුදු තීස්. මේ තියෙන්නේ ඒකට ගැලපෙන කලිසම. මේ බලන්න හරිම ලස්සනයි. මේවා තමයි දැන් ගොඩාක් කට්ටිය අඳින්නේ. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා මේ මගේ channel එකට එකතු නොවි කෙනෙක් ඉන්නවා නම් මේ මොහොතේ මගේ channel එකට එකතු වෙන්න කියලා. ඒ වගේම ඔයාලා වටිනා like එක කමෙන්ට් එකක් මට දාන්න. මගේ දෙදගත් අය ගොඩාක් මට voice message දාලා තියෙනවා. ඉතින් මම එයාලට නැවතත් ආරාධනා කරනවා ඔයාලගේ අදහස් මගේ channel එකේ කමෙන්ට් එකක් ඉදිරියට දාන්න කියලා. මේ බලන්න වගේම තවත් ලස්සන කිට් එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ වගේම තවත් කිට් එකක් තමයි. ඉතින් මේවා ඔක්කොම මේක XL එකක් මේක. මේ තියෙන්නේ ඒකේ තමයි මේ තියෙන්නේ මේ ලුක් එක තමයි තියෙන කලිසමේ. ඉතින් හරියම ලස්සනයි. හරි වැදගත් පෙනුමක් තියෙනවා. මේ බලන්න මේක ක්වොලිටි වුණත් ගොඩාක් හොඳයි. මන්ද අය ඔක්කොමලා වගේ කවුරුත් මට නරකයි කිව්වේ නෑ. හැමෝම හොඳයි කියලා නැවත එයාලා මට ඕඩර්ස් දානවා. මේ තවත් මේක තමයි ටී-ෂර්ට් එක. ඒකේ කලිසම තියෙනවා. මේක මේ XL එකක් හොඳද? මේක XL නේ. XL කිව්වහම මේ වයසත් එක්කත් XL තියෙනවනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ තියෙන්නේ ඒකේ කලිසම. මේ බලන්න මෙතන බෙල්ට් එකක් තියෙනවා ලස්සනට. මෙතන පොකට් තියෙනවා දෙපැත්තෙම. මෙන්න ඒකේ අවසාන ලුක් එක කකුල් දෙක චුට්ටක් මේ ලොකුට තියෙනවා. ඉතින් XL කියන්නේ සාමාන්‍යයෙන් 32 34 අඳින්න පුළුවන් මේක. හොඳද? මේකෙත් අර වගේම මිල ගණන් මම පහලින් දාන්නම්. ඉතින් ඔයාලා ඉක්මනටම මගේ ඇඳුම් ඉවර වෙනවා. ඉතින් ඒක හින්දා මේ ඔයාලගේ ඕඩර්ස් එක ඉක්මනටම දාන්න. ඔයාලා කැමති මෙතන තියෙනවා නම් මම ඔයාලට ආරාධනා කරනවා පුළුවන් තරම් ඉක්මනටම ඔයාලා ඕඩර්ස් එකක් දාන්න. මොකද ඔයාලා සමහර අය හිතලා කියනකොට ඒක නෑ. ඊට පස්සේ එයාලා දුක් වෙනවා. ඉතින් එහෙම කරගන්න එපා. ඔයාලා පුළුවන් තරම් ඉක්මනට ඕඩර්ස් එක දාගන්න. ඔයාලට මතකද මේක වගේ টොප් එක විතරක් මම පහුගිය දවස්වල වික්කා ඔන්ලයින් වලට මම දුන්නා. ඉතින් දැන් මේ පාර ඇවිල්ලා තියෙනවා එකේ. මේ බලන්න. මේ පාර ඇවිල්ලා තියෙනවා ෆුල් කිට් එකම. හොඳද? මෙන්න මේකේ මේවා මම ඇඳලා ෆොටෝස් දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් ඒවත්. මෙන්න කලිසම මේකේ. හොඳද? මේ තියෙන්නේ. හරිම ලස්සනයි ඒක කිට් එක ඇඳාම මෙතන මේ බෝඩරේ තියෙනවානේ. මේ බෝඩරේ ඒ බ්ලවුස් එකෙත් තියෙනවා. ඒ බ්ලවුස් එකේ ඒ බෝඩරේ වැටෙන්නේ දණහිස ළඟට. ඉතින් හරිම ලස්සනයි එතකොට. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ මේ ඇඳුම ඕඩර්ස් කරලා ඉතා සාධාරණ මිල ගන්නකට ගන්න කියලා. ඉතින් මම කිට්ම තමයි මේ පාර ගෙනල්ලා තියෙන්නේ. මේක සයිස් එක මේක XL සයිස් එක. ඉතින් හරිම ලස්සනයි. මේක විනිල් පාට.
ඉතින් ඒකේ කලිසම තමයි මේක. මේ තියෙන්නේ. මේකේ මේ බටර් පාටක් ලා බටර් පාටක් තියෙනවා. ඉතින් කැමති එකක් ඔයාලට පුළුවන් තෝරගන්න. තව කිට් එකක් පෙන්නන්නම්. ඔන්න ඉතින් මේ කට්ටිය ඉතින් පිස්සුවෙන් වගේ හොයන පුල් කිට් එක තමයි මේක. හරිද? ඉතින් මේ තියෙන්නේ මේකට මෙන්න මේ වගේ ලස්සන සුදු ටී-ෂර්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේක සුදුත් කිව්වට සුදුත් නෙවෙයි නිකන් බටර් පාටත් වගේ තියෙන මේ බලන්න හරිම ලස්සනයි. ඊට පස්සේ ඒක XL size එකේ. ඉතින් මම මේ වගේ අවසාන ලුක් එක වලට දාන්නම්. මේ තියෙන එකේ කලිසම. ඉතින් මේ බලන්න මේ වගේ කලිසම් මම නම් හිතන්නේ ඔයාලට මේ මිලට වෙන කාගෙන්වත් ගන්න පුළුවන් කියලා. මෙන්න බලන්න මෙන්න මේ තියෙනවා මේ විදිහට මම ආපුව තියෙනවා. මම හිතන්නේ මේ විදිහට ගන්න තියෙනවා කියලා මේ රෙද්දෙන් මේ විදිහට ගන්න තියෙනවා කියලා මේ ගානට ගන්න තියෙනවා කියලා මම හිතන්නේ මේ සාක්කු දෙකක් දෙපැත්තෙන් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. තවත් ඇඳුම් වර්ගයක් තියෙනවා මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ඔයාලට ඊට කලින් මතක් කරනවා මගේ channel එකට එකතු නොවි කෙනෙක් ඉන්නවනම් මේ මොහොතේ එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. මම ඉත ආදරෙන් ඔයාලා මගේ channel එකට එකතු කරගන්නවා. ඒ වගේම ඔයාලා වටිනා like එකයි comment එකයි දාන්න අමතක කරන්න එපා. ඉතින් බලන්න තව ලස්සන ගවුමක් මම ඔයාලට පෙන්නන්නම්. මේකෙන් තව ලස්සනම ගවුමක් මේ වගේ මිල ගණන් මම ඔයාලට දාන්නම්. මේක size එක මේක තියෙන්නේ 16 UK 16 UK 16 කියන්නේ මේක මට නම් මදි. ඉතින් මට වැඩි ටිකක් ලාර්ජ් වගේ අඳින කෙනෙකුට මේක අත්‍තරම හරිම ලස්සනයි. මේක හරිම ලාභයි මේ ගවුම. ඒ වගේම ලස්සන ගවුමක් පෙන්වන්නම්. මේ තියෙන්නේ අනිත් ගවුම තමයි මේක XL එකක් double XL එකක්. මේක මට ඇති. ඉතින් මේක හරිම ලස්සනයි. මම අඳලා බැලුවා. මේක මම අඳපු ෆොටෝ එකකුත් මම ඔයාලට දාන්නම්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ ගවුම මයෙන් ගන්න කියලා. මේක මේ බ්ලවුස් එකකට අඳින්නත් පුළුවන්, টොප් එකකට අඳින්නත් පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. මේ බලන්න. ඉරි රෙද්දෙන් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. උඩට පොකට් එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ මානම ලස්සනයි යන්නේ මේ ඇඳලා බැලුවාම හරිම ලස්සනයි. ඉතින් මේ බලන්න. ඔන්න මේව ගොඩාක් ගණන් නැහැ, ලොකු ගණන් නැහැ මේවා. ඉතින් මේ සාමාන්‍යයෙන් මේ ඔයාලට මම ආයෙත් කියනවා මේවා මගෙන් විතරයි ගන්න පුළුවන්. ඒකෙන්ද පුළුවන් තරම් ඉක්මන් කරන්න. ගන්න අය නම් දන්නේ අය නම් දන්නවා. ඉතින් ඒ ගත්තේටත් මම ආරාධනා කරනවා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට මගේ channel එකේ ඒ දකින වීඩියෝ එකට දාන්න කියලා. මෙන්න තියෙනවා කොටු වලට කැමති අයට කොටු බ්ලවුස්. හරිද? මේවත් මගේ සයිස් එකකින් තමයි මම අර ඔයාලට ගොඩාක්ම කියනවා. ඉතින් මම ගොඩාක් දුරට කරන්නේ මේ මගේ සයිස් එකට වගේ මහතයිට රෙදි හොයාගන්න හොඳ ඇඳුම් හොයාගන්න අමාරු වෙන්නේ. ඉතින් ඒකෙන්ද මම ගොඩාක් දුරට බලන්නේ ටිකක් මහතයට තමයි ඇඳුම් කරන්නේ. ඉතින් අනිත් අයටත් අවුරුදු 20 25 දුවලට ලස්සන ෆුල් කිට් වර්ගයක් මගේ තියෙනවා. මේ වීඩියෝ එකේ බැරිනම් මම ඊගා වීඩියෝ එකේ හරියව අරන් එන්නම්. හරියම ලස්සන කිට් වර්ගයක් තියෙනවා මං ගාව. ඒවා මම බැංකුවක් වලින් ගෙනාපු රෙදි වර්ගයක් තමයි ඒවනම්. මේ තියෙන මේ බ්ලවුස් හරිම ලස්සනයි. කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. මම තවත් ඔයාලට ෆුල් කිට් එකක් පෙන්නන්නම්. මේක මේ දම් පාට. ඉතින් මේක ෆුල් කිට් එක. මේක මට ඇති. මේ සාමාන්‍යයෙන් මට ලාච් අඳින්න බෑ. ඒ වුණාට මේකත් ලාච්. මේක මට ඇති ඒ වුණාට. මේකේ නිල් පාට එක මම ගන්නවා. නිල් පාට දෙකක් තිබ්බා. එකක් එක්කෙනෙක් අරගත්තා. මේ දම් පාට එක තමයි දැන් තියෙන්නේ. අනිත් නිල් පාට එක මම අරගත්තා. හරිම ලස්සනයි මේ ඇඳුමත්. මේක මේ අර ටී-ෂර්ට් තියෙන පොදින්න පුළුවන්. මේක ලාච් එකක්. මෙන්න බලන්න මේකේ ටී-ෂර්ට් එක තමයි මේ තියෙන්නේ. මේක ලාච් ටී-ෂර්ට් එක. ඔන්න මේ පැත්තත් බලා ගන්න. මෙන්න පුල් කිට් එක. හරිද? මේකට මේ තියෙන්නේ මේ කලිසම තමයි. ඉතින් හරිම ලස්සනයි. මේක ලා කහ පාට. ඉතින් මේ දෙක හුන්නටම මැච් වෙනවා. මේකේ ෆොටෝ එකක් මම දාන්නම්. අපේ දුව ඇඳපු ෆොටෝ එකක් තියෙනවා. මම ඒක ඔයාලට දාන්නම්. ඉතින් හරිම ලස්සනයි මේ ඇඳුමත්. ඉතින් මේක නම් ඇත්තටම මේ නෑ දැන් මේවා ගේනවා විතරයි පේන්නේ. මොකද මේ අර GSM 220 මං ගාව තියෙන්නේ. ඉතින් මේවා මේ ගානට මේ
හරි ලාභයි. ඒකෙන්ද තියෙන්නේ නැහැ. ගේනකොටම ඉවර වෙනවා. කොච්චර ගෙනාවක් තියෙන්නේ නැහැ අනේ මේව නම්. මොකද අනිත් අය ළඟ 3000යි 3500යි කියන ඒවා තමයි මම මේ ගානට දෙන්නේ. ඉතින් මේ රෙද්ද එයාලගේ ඒ ක්වොලිටියම තමයි GSM 220 තමයි මම කරන්නේ. ඉතින් මේ බලන්න ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ ටී-ෂර්ට් එකේ පොකට් දෙකක් තියෙනවා. මේ පැත්තෙන් සයිඩ් එකට මේ බලන්න ලස්සනට ඉර ගිහිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ තියෙන්නේ බ්ලවුස් එක. මේකත් ෆුල් කිට් එකක් තමයි. මේ බලන්න දම් පාට හරස් අතට ඉරි ගිහිලා තියෙනවා. මෙතනින් කොලර් එක තියෙනවා. ඉතින් හරිම ලස්සනයි, හරිම ලාභයි. ඉතින් ඒකේ කලිසමක් මම ඔයාලට පෙන්නන්නම්. මේ කලිසම මේ වගේ සයිඩ් එකට ඉරි ගිහිලා තියෙනවා. මේ බලන්න මේ වගේ සයිඩ් එකට ඉරි ගිහිලා තියෙනවා. ඉතින් මේ හරිම ලස්සනයි. මේක තමයි කිට් එක. මේකෙත් ඉතින් අවසාන ලුක් එක මම ඔයාලට ෆොටෝ එකකින් දාන්නම්. ඒ වගේම මේ වගේ මිල ගණනුත් මම පල්ලෙයන් දාලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මිල ගණනුත්. ඉතින් ඔයාලා කැමති නම් මට ඕඩර්ස් එකක් දාන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එකට එකතු නොවි කෙනෙක් ඉන්නෝ නම් එකතු වෙන්න කියලාත් මම මේ මොහොතේ මතක් කරනවා. අලුතෙන්ම ඇවිල්ලා තියෙන එක. ඉතින් ඒකේ ලුක් එකත් මම ඔයාලට පෙන්නන්නම්. අම්මෝ ඒක නම් හරිම ලස්සනයි අනේ. මාර ලස්සනයි. ඉතින් මේක කවුරුත් ගත්තේ නැත්තම් මම ගන්නවා කියන අදහසෙන් මම ඉතින් තියාගෙන ඉන්නවා. හරිම ලස්සනයි. ඒකේ කලිසම තමයි මේ තියෙන්නේ. ඉතින් මේ බලන්න මෙන්න කලිසමට පිටිපස්සේ සාක්කු දෙකක් තියෙනවා ඔන්න. ඊට පස්සේ ඒකේ ඉස්සරහට පොකට් දෙක තියෙනවා මෙන්න. ඉතින් හරිම ලස්සනයි. ඒකේ සයිස් එක XL. XL උනාට මේක මටත් ඇති හොඳ. සමහර XL තියෙනවා මට ඇති. සමහර large තියෙනවා අඳින්න පුළුවන් ඒවා. සමහර ඒවා නම් ඉතින් අඳින්න බෑ ඉතින්. මේ තියෙන ඒකේ ලුක් එක තමයි මේක දාන්නම් මම ඔයාලට. මාර ලස්සනයි අනේ මේ ඇඳුමත් ඉතින් ඔයාලා මගේ වීඩියෝස් ගැන ඔයාලගේ අදහස් මට කියන්න. මොකද ඔයාලගේ අදහසුත් එක්ක තමයි මම ගොඩාක් දුරට මගේ වීඩියෝ ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් මම කියනවා ඔයාලට මගේ වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න කියලා. ඉතින් තවත් ලස්සන බ්ලවුස් එකක් ඔෆිස් එකකට එහෙම අඳින්න කැමති කෙනෙකුට ලස්සනට අඳින්න. මේකිනුත් 6ක් විතර තමයි මම අරන් ආවේ. එකක් මම ගත්තා. තව එකක් එක්කෙනෙක් ඕඩර්ස් කරලා තියෙනවා. තව 3ක් වගේ තමයි මං ගාව තියෙන්නේ. එඳුම් ඔයාලට මගෙන් අර වෙන කාගෙම මම නම් හිතන්නේ මේ මිල ගණන් වලට ගන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක මේ මම බොරුවක් කරන්නේ මම දාන එකම තමයි එවන්නේ. මම මේ දාන ක්වොලිටි එකම තමයි තියෙන්නේ. කිසිම මේ ක්වොලිටියක් නැති දෙදි මම කරන්නේ. මොකද අපි සල්ලි දීලා හැමෝම ලස්සනට අඳින්න කැමති ක්වොලිටි ඇඳුම් අඳින්න කැමති. ඉතින් මාත් එහෙම තමයි. ඒකෙන්ද මේ මම ගොඩාක් දුරට කරන්නේ ක්වොලිටි ඇඳුම් තමයි. මේ තියෙන්නේ මේක හරිම ලස්සනයි. මේ බලන්න මේ බ්ලවුස් එක මේකත් ෆුල් කිට් එකක්. මේකේ පාට දෙකකින් තියෙනවා. මේ තියෙන්නේ මේකේ කලිසම තමයි. ඉතින් මේක අපි දෝණි ඇඳ දෝන් චුට්ටක් ලොකුයි. ඒකත් එකට හොඳයි කියලා හිතුණා. මොකද ඇති වුණා නම් එයා අනිවාර්යෙන් ගන්නවා. චුට්ටක් එයාට මේ බ්ලවුස් එක ලොකුයි. මේකත් XL තමයි. මේක XL උනාට මේ බලන්න මටත් අඳින්න පුළුවන්. හැබැයි මේ හැට් නම් ඇදෙන්නේ නෑ. මම ඒක කියන්න බෑ අඳින්න පුළුවන් උන්ට මේක ඇදෙන්නේ නෑ. මේක ටිකක් අර ලූස් ගතියට වගේ ටිකක් අර මෙහෙන් තියෙන අඳින කෙනෙකුට මේක ඉතින් හරිම ලස්සනයි. මේකෙත් කිට් දෙකයි තියෙන්නේ තව. මේකයි ක්‍රීම් පාට එකකුයි විතරයි තියෙන්නේ. දැන් මේ ඇදෙන්නේ නෑ හොඳ. ඒ වුණාට මේක XL large කෙනෙකුට උනත් මේක අඳින්න පුළුවන්. තවට විදියක් තියෙනවා මම වලට ඒකත් අරන් එන්නම් ඉන්න කොහොමද? ඉතින් තවත් ලස්සන টොප් එකක්. ඉතින් මේකෙම මේ වලට පුල් කිට් එක ඕන නම් මට කියන්න. ඒකට මම පුල් කිට් එක හරි ගස්සලා ගේනවා. ඉතින් මම දැන් ඉතින් මේක ඕනේ එකකට අඳින්න පුළුවන් හින්දා මේ වගේ টොප් එක විතරයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේවා 3XL. ඉතින් මේ මටත් අඳින්න පුළුවන්. මේවා ඉතින් කොහොමද ටිකක් ලොකුවටනේ අඳින්නේ නේද? ඉතින් හරිම ලස්සනයි. මේ තියෙන එකේ රෝස පාට එක. ඉතින් මේ වගේ ඒවා මේ ගොඩක් මං ගාව තියෙනවා. ඉතින් ඔයාලා කැමති පාටක් තියෙනවා නම් මට ඕඩර්ස් එක දාන්න. මම පෙන්නගෙන යන්නම් ටක් ගාලා. මේ තියෙන්නේ මේ පාටක් තියෙනවා. මේ බලන්න හරි ලස්සනයි මෙන්න. මේ තියෙන්නේ මේකක් තියෙනවා. මේකත් টොප් එකක් විදිහට අඳින්න පුළුවන්. දැන් කොටට ගවුම් අඳින්න ඉඳ කට්ටියට ගවුමක් විදිහට අඳින්න පුළුවන්. මේ වගේ මිල ගන්න සයිස් එකයි මම වලට පල්ලෙන් දාලා තියන්න. කොළ පාට එක. ඉතින් හරිම ලස්සනයි මේ. අර ඉස්සෙල්ලාම මම පෙන්න කළු එකක්. ඒකේ කොළ පාට එක තමයි මේක. මේක XL එකක්. ඉතින් මම මේ අඳන් ඉන්න මේ
බ්ලවුස් එක. හරිද? මේ මම අඳන් ඉන්නේ ඔයාලට පේනවනේ. මේක තමයි මහත පේන්නේ නෑ මේකට. ඉතින් මේ කරටත් මම කැමතියි. ඉතින් මෙතන ලස්සන පිල් එකක් වගේ මෙහෙම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේක 3XL කෙනෙකුට අඳින්න පුළුවන්. මේක මට ටිකක් ලොකුයි. සමහර ඒ වගේ මම 3XL තමයි අඳින්නේ. ඒ වුණාට මට මේක ටිකක් ලොකුයි. මේ බලන්න මෙහෙම තමයි තියෙන්නේ මේක. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේකෙන් මේ පාට දෙකෙන්ම මාත් දෙකක් අරගන්න මම ඔයාලට මම මේ අඳන් ඉන්න එකේම අනිත් පාටත් මම ඔයාලට පෙන්නන්නම්. මේක XL ඒකම තමයි මේ මම අඳන් ඉන්න එකම තමයි මේක XL. ඉතින් හරි ලස්සනයි කලිසමකට වගේ මාරම ලස්සනක් තියෙන්නේ මේක. ඉතින් මේ බලන්න මේ වගේ පොඩි අත දාලා මේ විදියට V shape එකට ගිහිල්ලා බොත්තම් ටිකක් අල්ලලා ඉතින් අර මහත අයට මේ අතට ඉරි තියෙන V කර තියෙන ඒවා ඇඳාම ටිකක් මහත පේනවා අඩුයි හොඳද? ෆුල් කිට් අහනවනේ කට්ටිය. අර මෙන්න මේ ෆුල් කිට් ගෙනල්ලා මේ තව මේ සුදු පාට වලින් කීපයක් මං ගාව තියෙනවා සයිස් වලින්. මේ තියෙන්නේ ඩබල් XL මේ තියෙන්නේ. ඉතින් මේකට මාර ඉල්ලුමක් තියෙන්නේ හැමෝම ඉල්ල එවනවා. ඉතින් මේකේ තව කීපයයි සුදු කීපයක් තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා පුළුවන් තරම් ඉක්මනින් ඔයාලගේ ඕඩර්ස් එකක් දාගන්න කියලා. මේ වීඩියෝ එක මේ කරන මොහොතේ අපි දුව දෙකක් පැක් කරනවා. මොකද මේකට මාර ඉල්ලුමක් තියෙන්නේ. කෑලි 100ක් විතර ගෙනාවා. දැන් ඉවරයි. තව කෑලි 5ක් විතර තමයි මේකේ තියෙන්නේ. ඉතින් ආයේ මේ කිට් එක එයිද නැද්ද කියලා කියන්න දන්නේ නැහැ. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් ඉක්මනට ඔයාලා කැමති නම් ඔයාලගේ සයිස් එක මේක නම් ගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් හරිම ලස්සනයි. මේක මේ කළු නෙමෙයි තද නිල් පාටක්. ඉතින් හරිම ලස්සන ලුක් එකක් තියෙනවා මේකට මාත් ආසයි පෞද්ගලිකව මාත් ආසාවක් තියෙන මේ බලන්න හරිම ලස්සනයි මේ බ්ලවුස් එකත්. ඉතින් V කරලා දාලා කොලර් එක තියෙනවා. කොලර් එක තිබ්බට V shape එකට මේව කරලා බොත්තම් පේලියක් අල්ලලා ඔෆිස් එකකට එහෙම අඳින්න හොඳයි මේක. මේ හරි ලස්සනයි. මම බාල රෙදි කරන්නේ නැහැ මොන විදිහකටවත්. මම කරන්න පුළුවන් තරම් මිනිසෙකුට අවුරුදු 4-5ක්වත් අඳින්න පුළුවන්. අයින් කරන එක වෙනම කතාවක් අපි. ඒ වුණාට ඔයා කියන්නේ මගේ රෙදි තියෙනවා අවුරුදු ගණන් පරණ රෙදි තියෙනවා. ඒ වුණාට ඒව දැන් ගත්තා වගේම තාමත් තියෙනවා. මොකද මම එහෙම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ බලන්න මේ টොප් එකත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලට කියන්නේ මේ ඔයාලට පෙන්නන ඒවා තියෙනවනේ. ඒක පෙන්නන හැම එකක්ම මාත් එක හරි අරගන්නවානේ. ඔය ගන්න ගියොත් මාත් අනිවාර්යෙන් මටත් එකක් අරන් තමයි එන්නේ. මේකත් XL ඈ. ඒ කියන්නේ මම හරිය කැමතියි ලස්සනට අඳින්න. ඉතින් මම කැමති නිසා මම හිතනවා අනිත් අයත් ඒකට කැමතියි කියලා. ඒකෙන්ද මම නිතරම ලස්සනට අඳින්න කැමති අයට දුර පළාත්වල ඉන්නවනේ මේ වගේ ඇඳුම් හොයාගන්න අමාරු අය. අන්න ඒ වගේ අයට තමයි මේ වීඩියෝ එක විශේෂයෙන්ම හොඳේ. එක ෆුල් කිට් එකක් තමයි මේක දීලා තියෙන්නේ. හොඳද? මේක දීලා තියෙන ඔයාලට ඕන නම් කියන්න මම ගෙනල්ලා දෙන්නම්. මේක දීලා ඉවරයි. මේක දැන් පැක් කරන්න ඕනේ. ඉතින් මේ ඉරි ටී-ෂර්ට් එකක් ලොකු ඉරි තියෙන ටී-ෂර්ට් එකට මෙන්න කලිසම මේ ඉරි තියෙන ටී-ෂර්ට් එකට මෙන්න කලිසම මේක තමයි මැච් වෙන්නේ. ඉතින් හරියම ලස්සනට මැච් වෙනවා. ඉතින් හරියම ලස්සනයි මේ බලන්න. හරියම මේ කිට් එක. ඉතින් මේ බලන්න මේක හරියම ලස්සනයි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඔෆිස් එකකට යන කෙනෙකුට වගේ නම් මාරම ලස්සනයි. මෙන්න ඒකේ කලිසම. ඉතින් මේ බලන්න මේ කිට් එක මම ෆොටෝ දාන්නම්. පුදුම ලස්සනක් තියෙන්නේ මේක නම්. මෙන්න කලිසම. මේ බලන්න මේ රෙද්ද මෙන්න. ඉතින් මේකට මැච් වෙන්න මෙන්න දෙන්නත් ලෝග හිතන කිට් එකක් තමයි මේ පෙන්නන්න යන්නේ මම. මේ බලන්න මේ බ්ලවුස් එක. ඉතින් මේ බලන්න හරියම ලස්සනයි බ්ලවුස් එක. ඒකේ කලිසම තමයි මේ තියෙන්නේ. ඉතින් මේ බලන්න ඒකේ කලිසම තමයි මේ හරියම ලස්සනයි. ඔන්න මේක තමයි කිට් එක. ඉතින් මේව ලොකු ගණන් නෑ. ඔයාලා බය වෙන්න එපා. මෙච්චර ක්වොලිටි ඇඳුම් මෙච්චර අඩුවට දෙනවද කියලා ඔයාලට හිතෙයි. මම ගොඩාක් සාධාරණ මිල ගණන් වලට තමයි මම රෙදි ගේන්නේ. සාධාරණ මිල ගණන් වලට. ඉතින් ඒකෙන්ද මම ඔයාලට දෙන්නේ ඉතාලම සාධාරණ මුදලකට කාටත් ගන්න පුළුවන් මුදලකට තමයි. නේද? මෙන්න තියෙනවා ලස්සන තද නිල් පාටටයි කළු පාටටයි හුරු ගවුමක්. ඉතින් මේක මේ
දකුණු පැත්ත සයිඩ් එකෙන් දණ හිස ළඟට වගේ ඕපන් වෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් අඳින්න මේක ලාර්ජ් එකක්. මේ ලාර්ජ් උනාට ගොඩාක් මේ ලොකු මහතකුත් නෑ. උනට හරිම ලස්සනයි. මෙතනින් තමයි මේ පපුවේ මෙතනින් තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉන වෙන් වෙලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේකේ චොකලට් පාට එක අපේ පොඩි දුව ගත්තා. මේක කවුරු හරි මගෙන් ඉල්ලුවා මට එයා මතක නෑ. ඉතින් මේ වීඩියෝ එක එයා දකිනවා නම් මේ ඔයා වෙනුවෙන් තමයි මම දාන්නේ. ඉතින් ඔයාගේ ඕඩර්ස් එක නැවත මට දාන්න. මට ඇත්තටම ඔයාව හොයාගන්න බැරි වුණ දුවේ. මෙන්න කලිසම රෝස පාට කලිසමක් XL නේද? මේක XL එනකොට මේක 2XL කෙනෙකුට අඳින්න පුළුවන්, large කෙනෙකුට අඳින්නත් පුළුවන්. මෙන්න ඒකේ බ්ලවුස් එක. මෙන්න දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඉතින් ඔයාලා දන්නවනේ නේද? මෙන්න මේ තියෙන්නේ දැන් මේවනේ එන්නේ අලුතෙන්. මේවා දැන් ටී-ෂර්ට් වලටනේ ගහලා තියෙන්නේ. ඔන්න බ්ලවුස් වලටත් ගහලා ඔන්න ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේ රෙද්දත් මේ බලන්න හොඳයි. මේ වගේ ෂර්ට් අත කොට අත තියෙන මේක මේ වැලමිට ළඟට වගේ තියෙන්නේ. කොලර් එක දාලා ලස්සන බොත්තම් පෙලියක් අල්ලලා ඉතින් මේකටම මැච් වෙන්න කියාපු රිච් ලුක් එකක් එන්න තියෙනවා ඔන්න. හොඳද? මේ බලන්න හරිම ලස්සනයි මේකේ ලුක් එක. ඕම්. ඉතින් හරිම ලස්සනයි ඔන්න. මේකේ පාට ගණනාවක් තියෙනවා. කොළ පාට තියෙනවා. මේ දුඹුරු පාට තියෙනවා. මේ පාට තියෙනවා. ඉතින් මම මේ පාට තමයි ගත්තේ. මේක නම් large මම ගත්තේ XL එක. අතට ඉලස්ට්‍රිය දාලා තියෙනවා මේ. අතට ඉලස්ට්‍රිය දාලා තියෙනවා ලස්සනට. ඉතින් ඔෆිස් එකකට අඳින්න, දුර ගමනක් බිමනක් අඳින්න, පුංචි පාටි එකකට උනත් හරිම ලස්සනයි. මේ කිට් වල තව කිට් එකක් තමයි මේකේ සයිස් තියෙනවා. හොඳද? ඒකින්ද මම ඔයාලට ආරාධනා කරනවා පුළුවන් තරම් ඉක්මනින් මේ ගන්න එක. දැන් මං ගාව ඉතුරුලා තියෙන්නේ මේ සුදු ටික විතරයි. ලබන සතියේ මං අද ඔයාලට කලින් කිව්වා වගේ කෑලි සීයකට වැඩි ගෙනාව සේරම ඉවර වෙලා තියෙන්නේ. ඕඩර්ස් කරපු අය නැවත ගත්තා. ඕඩර්ස් කරපු අයගේ යාළුවන්ටත් කියලා එයාලත් ගත්තා. ඉතින් ඒ වගේ ෆුල් කිට් නම් තියෙනවා. මේ තියෙන්නේ තව ඒ වගේ ෆුල් කිට් තමයි. තව දෙදි ගොඩාක් තියෙනවා. මට දැන් මේ වීඩියෝ එක දිග නිසා මම මෙතනින් ඒක නවත්තනවා. මම දෙවෙනි වීඩියෝ එකක් විදියට ඔයාලට ඒව අරන් එන්නම්. ෆුල් කිට් වගේක් තව තියෙනවා. අවුරුදු 25 20 වගේ දුවලට අඳින්න පුළුවන් ලස්සන ෆුල් කිට් වගේක් තියෙනවා. ඉතින් මම ඒව ඊගා වීඩියෝ එකේදී අරන් එන්නම්. ඉතින් දැනට අදට මගේ වීඩියෝ එක ඉවරයි. මගේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනම් තව කෙනෙකුට බලන්න බෙදා හරින්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා ලයික් එකයි කමෙන්ට් එකයි දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.